5000 පොලියක් අය කරා නම් ඊළඟ මාසේ ඊට වඩා අඩු වෙනවා 4000ක් වගේ. ඊට පස්සේ 3000 2000 ඒ විදිහට අඩු වෙන පොලිය තමයි අපි කියන්නේ. අනික ගොඩක් අය පැටලුණා ඇති මොකද මේ කුලී කිනීම කියන්නේ. ළමයි කුලී කිනීම කියන්නේ හීනස්ස ක්‍රමය. ඒ ගාන කරන්න තිබ්බවා හීනස්ස ක්‍රම මේ විදිහට වගේ ඔයා මේක බලන්න එපා. ඔයා අඩුවම මෙන්න මේ සූත්‍ර ටික දාලා මේ පියවර වශයෙන් ලියුවා නම් මේ පියවර ලකුණු 2ක් 3ක් හම්බෙන්න පුළුවන්. දෙකක් වගේ අඩුවම හම්බෙනවා. එතකොට මේ මාසික පොලිය හොයන ගාන ඒ කියන්නේ ඒකක් ගාන හොයලා මුළු පොලිය යාගෙන් බෙදුවම එනවා මාසයකට පොලිය. ඔය අවුරුදු ගානෙන් බෙදුවොත් එනවා එක අවුරුද්දක පොලිය. ඒ විදිහට එනවා. ඒ උත්තරේ හෙව්වද. එතකොට තවත් ලකුණු 2ක් හම්බෙනවා. ඔය අන්තිම උත්තරේ ගැන හිතන්න එපා. ඔයා මෙතන ලකුණු 2ක් හම්බෙනවා පියවර දෙකට. මෙතන ලකුණු 2ක් හම්බෙනවා. ඔයා මේ සූත්‍රය විතරක් ලිව්වා ලකුණක් හම්බෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පොලි අනුපාතිකයට සූත්‍ර